2026 අවුරුද්දේ O level දෙසැම්බර් මාසේ තියෙනවා. O level වලට 9S ගන්නවා ලෑස්තිද? O level වලට 9S ගන්නවා කියලා කියන්නේ ගොඩක් ළමයින්ගේ හීනයක්. ඔයා කොච්චර හොඳට වැඩ කරන ළමෙක් වුණත් දැන් ඉඳන්ම හරියට කොහොමද O level වලට වැඩ කරන්නේ කියලා ඔයාට අදහසක් නැති වෙන්න පුළුවන්. අපි වාර විභාගයක් ලඟ වුණාම පාඩම් කරනවා. පන්තිවල දෙන හෝම්වර්ක් කරනවා. ඉතින් මේ විදිහට කරගෙන ගියොත් අපිට 9S ගන්න පුළුවන්ද? අපි අද මේ වීඩියෝයෙන් කතා කරමු කොහොමද දැන් ඉඳන් හරියට ප්ලෑන් එකකට වැඩ කරලා O level වලට 9S ගන්න කියලා. මම සහර්ෂ තිලකරත්න මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 4 වන වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්. 2026 අවුරුද්දේ O level වලට තව තියෙන්නේ මාස 8ක කාලයක්. අපි පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එකක් Path to 9S. ඉතින් මේකෙන් අපි කරන්නේ 9S වගේ හොඳ රිසල්ට් එකකට යන්න ළමයින්ට පියවරෙන් පියවර මඟ පෙන්වන එක. ඉතින් මේකෙදී අපි මෙන්න මේ ඉතිරි වෙලා තියෙන මාස 8ට වීඩියෝස් 8ක් විදිහට රෙකෝඩ් කරලා හැම මාසෙම ළමයින්ට ලබා දෙනවා. ඉතින් මේක තමයි Path to 9S කියන වැඩසටහනේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි දන්නවා ගොඩක් ළමයින්ට මෙන්න මේ 9S ගන්නවා කියන එක ගැන ලොකු අදහසක් නැහැ. නිකම්ම තමන්ට හිතන විදිහට පාඩම් කරා කියලා හරි ක්ලාසස් කොටකට ගියා කියලා හරි 9S ගන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් මම O level කරන කාලේ ක්ලාස් ගියේ සබ්ජෙක්ට්ස් 3කට විතරයි. දැන් අපි දන්නා ගොඩක් ළමයි සබ්ජෙක්ට්ස් 7කට හෝ 8කට වගේ ක්ලාස් යනවා. ඒ වගේම සති දවස් 7ෙම වගේ ගොඩක් ළමයි පන්ති යනවා. ඉතින් මේ වගේ පන්ති කොටකට ගියහම 9S ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. ඉතින් කියන්න ඕන පළවෙනි දේ තමයි තමන් පන්ති කොටකට ගියහම තමන්ට හොඳ ලකුණක් ගන්න පුළුවන් කියලා හිතන් ඉන්න එක හරිම වැරදි අදහසක්. උදාහරණයක් විදියට A level කරන කාලේ මගේ සමහර යාළුවෝ ඉඳලා තියෙනවා සබ්ජෙක්ට්ස් 3ට ක්ලාසස් 6කට ගියේ. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් 2 ගන්න ගිය මගේ යාළුවෝ උඩ තරම් ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ A level results එද්දි එක්ක C2යි C3යි ඒ වගේ හරි පොඩි results තමයි ගත්තේ. ඉතින් O level එකටත් මේක අදාලා අපි ක්ලාස් ගොඩකට යනවා කියන එකෙන් තීරණය වෙන්නේ අපිට ගොඩක් වැඩිපුර ලකුණු වෙනවා කියලා. ඉතින් අපිට ලකුණු හොඳට ගන්න නම් අපි පිළිවෙලකට කාලයක් තිස්සේ වැඩ ටික හරියට කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පාඩම් කරන එක වගේම පේපර්ස් කරන එකත් අපි මුලින් ඉඳන් හරියට පිළිවෙලට කරගෙන යන්න ඕනේ. ඉතින් මම දන්නවා මේ 9S ගන්නවා කියන එක ගැන ගොඩක් ළමයින්ට කිසිම අදහසක් නැහැ. නිකන් ඔහේ පන්තියේ හෝම්වර්ක් ටික කරනවා ඊළඟ දවසේ තව පන්තියකට යනවා ඕම් පන්තියෙන් පන්තිය මාරු වෙවි තමන් ඔහේ වැඩ ටික කරගෙන යනවා ඉස්කෝලේ හෝම්වර්ක් කරනවා ඉස්කෝලේ යනවා දවල් එකමාරට 2-3 වෙද්දි ගෙදර එනවා ඊට පස්සේ හවස පන්තියට යනවා පන්තියේ හෝම්වර්ක් සමහර වෙලාවට කරනවා සමහරවිට ඒක කරන්නෙත් නැහැ නිකන් ඔහේ මේ කාලය ගත කරනවා හැබැයි තමන්ට 9S ගන්න ඕනි කියලා හිතාගෙනත් ඉන්නවා හරි හැබැයි එහෙම හිතාගෙන හිටපු ඵලයට 9S ගන්න බෑ ඔයගොල්ලෝ 9S ගන්න නම් මේ කාලේ ඉඳන්ම හරි පිළිවෙලකට වැඩ ටික කරගෙන යන්න ඕනේ එහෙම නැත්තම් වෙන්නේ ඔයගොල්ලෝ අන්තිම මාස 2-3 වෙද්දි ලොකු ආතතියකටපත් වෙනවා පාඩම් කරගන්න බැරුව. මොකද අපි O level විභාගෙට 10 වසරේ වගේම 11 වසරේ මේ ඔක්කොම දේවල් අපි දැනගන්න ඕනේ. අපේ O level විභාගේ 150ක් වගේ ලොකු කොටසක් 10 වසරෙනුත් අහනවා. ඉතුරු ටික 11 වසරෙන් අහනවා. ඉතින් අපි O level විභාගෙට මුහුණ දෙන්න නම් 10 වගේම 11 සම්පූර්ණයෙන් හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා නිකම්ම ඉස්කෝලේ ගියා, ගෙදර ආවා, ක්ලාස් ගියා, හෝම්වර්ක් කරා කියලා විතරක් 9S ගන්න බෑ. අපිට හරියට ප්ලෑන් එකක් තියෙනවනේ මේ වැඩේ කරන්න. ඉතින් ඒකයි අපි මේ Path to 9S කියන වැඩසටහන මේ අවුරුද්දෙන් නම් පටන් ගන්නෙ. ඉතින් මේකෙදී අපි හැම මාසෙකම ළමයින්ට වෙනම වැඩපිළිවෙලක් ලබා දෙනවා පාඩම් කරන්න. එතකොට දැන් ළමයින්ට හිතා ගන්න බෑනේ දැන් මම මේ මාසේ මොකද්ද කරන්නේ? ඊළඟ මාසේ මොකද්ද කරන්නේ? මම O level වලට කොහොමද ලෑස්ති වෙන්නේ? ඉතින් මෙන්න මේ මාස 8 ඇතුළත අපි කොහොමද වැඩ කරන්නේ? ඉතින් අපි මේ Path to 9S කියන වැඩසටහන අපි පටන් ගන්නෙ අප්‍රේල් මාසේ ඉඳන්. ඉතින් මේ විදිහට අපි හැම මාසෙකම උදාහරණයක් විදිහට දැන් අප්‍රේල් මාසේ කරන්න ඕන වැඩ ටික මොනවද කියලා මම අද මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම මැයි මාසේ ඊට පස්සේ ජූනි ජූලි ඒ විදිහට හැම මාසයකම මම ළමයින්ට වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒ මාසය තුල ඔයගොල්ලෝ 9S ගන්න නම් ඒ මාසය ඇතුළත ඔයගොල්ලෝ ඉවර කරන්න ඕන වැඩ ටික මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේකෙදි කරන්නේ නිකම් මේ වැඩ ටික කරන්න කියලා ළමයින්ට කියලා බලන් ඉන්න එක නෙවෙයි. අපේ පන්තිත් එක්ක දැන්ට සම්බන්ධ වෙන හැම ළමයෙක්ටම මෙන්න මේ 9S සඳහා වන work plan සහ time table මම ළමයින්ට ලබා දෙනවා. ඉතින් අපේ English medium science and maths online classes වලට සම්බන්ධ වෙන ළමයින්ට අපි මෙන්න මේ හැම work plan එකක්ම හැම මාසෙකදීම ගෙදරටම ලබා දෙනවා. ඉතින් අපි හැම මාසෙකම වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ළමයින්ට උපදෙස් ලබා දෙනවා මේක කරන්න කොහොමද කියලා. ඊට අමතරව work plans ලබා දෙනවා. ඊට අමතරව අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන ළමයින්ට මම පෞද්ගලිකවම කෝල් එකක් දීලා හැම මාසෙකදීම මේ වැඩ ටික හරියට කරනවද කියන එක පවා මම මේකෙදී හොයලා බලනවා. මොකද මම දන්නවා සාමාන්‍ය 11 වසරේ ළමයි කොච්චර උමනාවෙන් හිටියත් සමහර වෙලාවට දිගටම වැඩ ටික කරගෙන යන්න ගියාම කම්මැලි හිතෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මේ වැඩ ටික කම්ප්ලීට් කරගන්න බැරි වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. නැත්නම් පාඩම් කරන එක ගැන ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේක හැම ළමයෙක් ගැනම වෙන වෙනම හොයලා බලලා අපි කරන වැඩක්. ඒක නිසා මේක 100% සාර්ථක වෙන වැඩක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙදි
මාසෙන් මාසෙට ඔයගලන්ට හම්බෙන වැඩ ප්‍රමාණය සහ කරන්න ඕන වැඩ ටික වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අප්‍රේල් මාසේ කරන වැඩ ටික නෙවෙයි අපි මැයි මාසේ කරන්නේ. අප්‍රේල් මාසේ අපේ වැඩපිළිවෙල වෙනම එකක්. ඊට පස්සේ මැයි මාසේ පේපර්ස් උත් එක්කම කරන වෙනම වැඩපිළිවෙලක් යනවා. ඊට පස්සේ ජූනි මාසේ වෙනම වැඩපිළිවෙලක්. ජූලි වල වෙන වැඩපිළිවෙලක්. ඒ විදිහට අපි හැම මාසෙකදීම වෙනම පියවරින් පියවර 9S වලට යන්න ළමයින්ට කියලා දෙනවා. දැන් අපේ අප්‍රේල් මාසේ වැඩපිළිවෙල ගැන අපි කතා කරමු. අප්‍රේල් මාසේ අපි කරන්න ඕන වැඩ ටික තමයි අපි අප්‍රේල් මාසය ඇතුළත 10 වසරේ ඉගෙනගත්ත හැම දෙයක්ම උදාහරණයක් විදිහට අපි දැන් ඉගෙනගත්ත සබ්ජෙක්ට්ස් 9ම සම්පූර්ණයෙන්ම එකපාරක් පාඩම් කරන්න ඕනේ. ඒතකොට ඒක තමයි අපේ මේ 9S වලට යන වැඩසටහනේ පළවෙනි පියවර. ඉතින් ඇයි මේ එකපාරට 10 වසරෙන් පටන් ගන්න කියලා ළමයින්ට හිතෙන්න පුළුවන්. ඉතින්ලා මම කලින් කිව්වා වගේ මේ O level විභාගයට 10 වසර කියන එක ගොඩක් වැදගත් වසරක්. මේ O level වලට අහන ගොඩක් දේවල් වලට 10 වසර දැනුම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් ඔක්තෝබර් නොවැම්බර් වෙලා 11 වසරෙත් ගොඩක් පාඩම් එකතු වෙලා තියෙද්දි 10ත් පාඩම් කරන්න ගියොත් එකපාර ඕගලන්ට ඒක අමාරු වැඩක් වෙනවා. ඉතින් ඒකයි අපේ මේ තාම 11 වසරේ තාම පළවෙනි වාරේ යන්නේ. ඉතින් 11 වසරේ පාඩම් ගොඩක් කෙරලත් නැහැ. ඉතින් මේ වෙලාව තමයි හොඳම වෙලාව 10 වසරේ දැනට කරලා තියෙන හැම පාඩමක්ම පාඩම් කරලා ඉවර කරන්න. අපි ළමයින්ට වෙනම වර්ක් ප්ලෑන් එකක් ලබා දෙනවා මෙන්න මේ සබ්ජෙක්ට්ස් ටික පාඩම් කරන්න. ඉතින් මේ වර්ක් ප්ලෑන් එකේ තියෙන්නේ මොකද්ද? මේ වර්ක් ප්ලෑන් එකේ ඕගොල්ලෝ සතියකට යම්කිසි විෂයක් පාඩම් කරන පැය ගාන ලියන්න ඕනේ. ඊට අමතරව දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් විද්‍යාව පොත් දෙකක් පාඩම් කරලා ඉවර නම් ඕගොල්ලන්ට මේකේ තියෙනවා පොඩි වගුවක් වගේ ගහලා ටේබල් එකක් ගහලා තියෙනවා. ඕගොල්ලන් ටික් එකක් දාන්න නැත්නම් හරියක් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පියවරින් පියවර අපේ වැඩ ටික කම්ප්ලීට් කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ටාස්ක්ස්, ඒ කියන්නේ මේ වගේ වැඩ කම්ප්ලීට් කරගෙන යන එකේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් අපි ඔහේ අරගෙන නිකම් පොට්ටි කියවගෙන යනවා වගේ නෙවෙයි ළමයි. අපි යම්කිසි වැඩක් කරලා ඒක කරා කියලා වෙන මාක් කරගෙන, ඒ කියන්නේ කම්ප්ලීට් කරන දේවල් හරියට මාක් කරගෙන පිළිවෙලට මේ වැඩ ටික කරගෙන යනකොට ඔයගලන්ට තේරෙයි මේක හරිම ආසාවෙන් අපිට කරන්න පුළුවන් වැඩක් කියලා. එහෙම නැතුව නිකම්ම පොතක් අරන් කියවනවා වගේ නෙවෙයි. අපි වෙනම ප්ලෑන් එකක් හදාගෙන හරියට ඒවා ටාස්ක්ස් කම්ප්ලීට් කරන ඒවා ටික් කර කර එහෙම කරනකොට අපිට කවදාවත් මෙන්න මේ කරන වැඩේ එපා වෙන්නේ නැහැ. මොකද අපිට තියෙනවා. ඉතින් අපිට ඇත්තටම හරිම සතුටක් එනවා. ඔන්න දැන් අප්‍රේල් මාසේ මම කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. 10 වසර පාඩම් කරන්න ඕනේ. ඔන්න මම විද්‍යාව පළවෙනි පොත කියවලා ඉවරයි. හිස්ටරි, ඒ කියන්නේ ඉතිහාසයේ පළවෙනි පොත කියවලා ඉවරයි. ඒ විදිහට ටික් කරද්දි ඕගලන්ටම තේරෙයි ඕගලන්ට හරිම සතුටක් දෙනවා මේ වැඩේ කළා ඉවරයි කියලා. ඉතින් ඔන්න අපේ 9S වලට යන පළවෙනි පියවර පළවෙනි වැඩේ තමයි අප්‍රේල් මාසය ඇතුළත 10 වසරේ සියලුම දේවල් පාඩම් කරලා ඉවර කරන එක. ඉතින් මෙතනදී මේ පාඩම් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ළමයි මේ තියෙන හැම දෙයක්ම වචනයක් නෑ අර කටපාඩම් වෙන්න ඕනි කියන එක නන් නෙවෙයි. ගොඩක් ළමයි ඔන්න ඔක තමයි වරද්ද ගන්න දෙයක්. පාඩම් කරනවා කිව්වම මේගොල්ලෝ හිතන්නේ මේ තියෙන හැම දෙයක්ම කටපාඩම් කරගන්න ඕනි කියලා. ඇත්තටම ළමයි හිම දෙයක් නැහැ. මේ අප්‍රේල් මාසේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ හැම විෂයකම අච්චු පොත, ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එක අරගෙන කියවන්න. විශේෂයෙන්ම දැන් විද්‍යාව, ඉතිහාසය, ඊළඟට බුද්ධ ආගම හරි ඔක ගැන ගන්න රිලිජන් එකක්. ඊට පස්සේ සිංහල මෙන්න මේ වගේ පොත් ටික ඔයගොල්ලෝ අප්‍රේල් මාසේ සම්පූර්ණයෙන්ම කියවන්න. ඒකෙන් දැන් මේ කියවනකොට ළමයි ඔයගොල්ලෝ මේ හැම දෙයක්ම මතක තියෙන්න ඕනේ. එහෙම හිතන්න එපා. හරි. ඕගොල්ලන්ට කරන්න ඕනේ එකම දේ ඔයගොල්ලෝ දැන් 10 වසරේ ටර්ම් ටෙස්ට්ස් වලට අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේ ටික එකපාරක් පාඩම් කරලා තියෙන. ඉතින් ඕගොල්ලෝ මේ පාඩම් කරපු දෙයක්ම තමයි තව පාරක් බලන්නේ. ඉතින් ඒක බලන එක ඕගොල්ලන්ට එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් හැම ළමයෙක්ම අප්‍රේල් පාත් to 9S කියන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ළමයි අප්‍රේල් වල කරන්න ඕන වැඩේ තමයි ඔන්න ඕක 10 වසරේ සියලුම පාඩම් ටික අච්චුපොත් ටික කියවලා ඉවර කරන්න ඕනේ. ඉතින් මෙතනදී දැන් ඉංග්‍රීසි වගේ එකක් ගත්තොත් ළමයි ඉංග්‍රීසි අච්චුපොතක් ටෙක්ස්ට් බුක් එකක් කියවුවා කියලා වැඩක් නැහැ නේ. එහෙම අපිට ලියන්න බෑනේ. එතකොට මේක ළමයි විෂයෙන් විෂයට ටිකක් වෙනස් වෙනවා. ඒකයි මම කිව්වේ දැන් අර පාඩම් කරන විෂයන් හිස්ටරි, බුද්දිසම්, ඊට පස්සේ සිංහල, සයන්ස් ඒ වගේ සබ්ජෙක්ට්ස් ගත්තොත් ළමයි ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එක තමයි කියවන්න ඕනේ. ඊට අමතරව දැන් ඔය දැන් චිත්‍ර හරි නැත්නම් මියුසික් හරි ඒ වගේ වල ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල්ස් උත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. එතකොට චිත්‍ර නම් පොඩ්ඩක් චිත්‍ර කඳින්න හුරු වෙන්න. ඉතින් ඒ වගේ දේවල්ත් ඔයගොල්ලෝ කළා කොහොම හරි ඒ 10 වසර වැඩ ටික කම්ප්ලීට් කරන්න ඕනේ. ඒතර දැන් මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් මැත්ස් වල ළමයි එහෙම තියරි ගොඩක් පාඩම් ගන්න දෙයක් නැහැනේ. එතකොට ඔයගොල්ලෝ ඉක්මනට ඒ දැන් මැත්ස් වල තියරි පැය දෙකක් තුනක් ඇතුළත මුළු 10 වසරම උගන්න බලන්න පුළුවන්. හරි. ඒතර ඉතුරු වෙලාවේ ඔයගොල්ලෝ කරන්න ඕනේ දැන් එතනින් ඒ තියරි ටික බලලා මැත්ස් ඉවර වෙන්නේ නැහැ. හරි. ඒතර ඔයගොල්ලෝ කරන්න ඕනේ මැත්ස් තියරි නෝට් එක කියවලා ඒකට දාලා ගණනුත් හදලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද ගණන් කියන සබ්ජෙක්ට් එක ළමයි එහෙම කටපාඩම් කරලා කරන්න පුළුවන් විෂයක් නොවන නිසා. ඒ විදිහට ඔයගොල්ලෝ විෂයෙන් විෂයට ගැලපෙන විදිහට මේ වැඩ ටික කරන්න ඕනේ. කොහොම හරි කෙරෙන්න ඕනේ ඔයගොල්ලෝ මේ 10 වසරේ වැඩ ටික එකපාරක් අප්‍රේල් මාසෙ තුලත් කරලා ඉවර කරන එක. ඉතින් එතකොට මෙන්න මේ පාඩම් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ළමයින්ට එන්න පුළුවන්.
ඉතින් මේක මේ පාසු 9 years කියන වැඩපිළිවෙල නිසා මම මේක ඇතුලේ වෙනම ස්ටඩි ටෙක්නික්ස් හැම දෙයක්ම කියන්න යන්නේ නැහැ. මම කලිනුත් රෙකෝඩ් කරපු වීඩියෝස් තියෙනවා මෙන්න මේ පාඩම් කරන විවිධ ක්‍රම ගැන. ඉතින් මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් ඒක ගිහිල්ලා බලන්න. එතකොට දැන් ළමයින්ට හිතෙන්න පුළුවන් කෝ දැන් හරි. දැන් 9 years plan කිව්වට දැන් මේ අප්‍රේල් මාසේ කරන වැඩ ටික විතරයිනේ කිව්වේ. ඒතර මැයි වල අපි මොනවද කරන්නේ? ජූනි වල ජූලි වල මොනවද කරන්නේ? ඉතින් ළමයි දැන් ඔයගොල්ලෝ කිසිම දෙයක් හිතන්න යන්න එපා. හරි. මොකද ළමයි ඔයගොල්ලෝ මේ විදිහට ගොඩක් ඕක ගැන හිතන්න ගියාට පස්සේ ඕගොල්ලන්ටත් ඕක එපා වෙනවා. ඕගොල්ලන්ට හරියට ඉෆෙක්ටිව්ලි වැඩ කරගන්න බැරි වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඉස්සරහ මාසවල මම මොකද්ද කරන්න කියන එක පොඩ්ඩක්වත් හිතන්න ඕනේ නැහැ. ඒ වැඩේ මට බාර දෙන්න. මම ඕගොල්ලන්ට 9 years ගන්න plan එක හරියටම කරගෙන යනවා ඉස්සරහට දිගටම. අප්‍රේල් මාසේ ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕන එකම දේ මේ මාසය ඇතුළත මම 10 වසර පාඩම් කරලා ඉවර කරනවා කියන එක විතරයි. ඊට පස්සේ අපි මැයි මාසේ වැඩපිළිවෙලකට නම් පොඩි ක්ලූ එකක් දෙන්න. මැයි මාසයේ plan එක ප්‍රධාන වශයෙන් ફોකස් වෙන්නේ past papers කරන්න. හරි. ඒතර අන්න අප්‍රේල් මාසේ අපි 10 වසර ඉවර කරනවා. ඊට පස්සේ අපි මැයි මාසේ අපි past papers කරන්න පටන් ගන්නවා. හරි. එතකොට මම එතනින් නවත්තන්න. එතකොට ජූනි ජූලි ඒ වගේ මම ඒතර මාස 8ටම දැන්ටම plan එක හදලා ඉවරයි ළමයින්ට. ඉතින් මම ඒක මේ විදිහට එක මාසෙන් මාසෙට වීඩියෝස් 8ක් විදිහට තමයි ළමයින්ට ලබා දෙන්නේ. ඒත් එක මම කිව්වා වගේ අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන ළමයින්ට වෙනම work plans, time tables එකිනෙකට වෙනස් මේ work plans හැම මාසෙම ළමයින්ට අපි ලබා දෙනවා. ඉතින් මේක තමයි අපේ path to 9 years කියන වැඩසටහනේ අප්‍රේල් මාසේ ළමයින්ට ලැබෙන work plan එක. ඉතින් මම කලින් පැහැදිලි කළා වගේම අප්‍රේල් මාසෙදී අපිට කරන්න තියෙන්නේ 10 වසරේ අපි ඉගෙන ගත්ත හැම විෂයක්ම අයිත් පාරක් පාඩම් කරන එක. ඉතින් මේ අප්‍රේල් මාසෙට තියෙන වැඩසටහනේ අපේ විභාගයට තියෙන කාලය ඊට අමතරව අපි මේ අප්‍රේල් මාසේ අපේ මේ 9 years කියන ටාගට් එකට යන්න නම් අප්‍රේල් මාසේ කරන්න ඕන වැඩ ටික අපි පැහැදිලිව පෙන්නලා තියෙනවා. එතකොට ඊට අමතරව මෙන්න මෙහෙම වගුවක් අපි දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගුවේ ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඉතින් එතකොට මෙන්න මේකේ අපි ප්‍රධාන සබ්ජෙක්ට්ස් 6 ටයිප් කරලා දීලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ කරන කාණ්ඩ විෂයන් ඔයගොල්ලන්ට මෙතන ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙන්න මේ තීරුව පේන ඔන්න textbook part 1 ඒ කියන්නේ පෙළ පොතේ පළමු කොටස, පෙළ පොතේ දෙවෙනි කොටස. read the textbook part 2. ඉතින් අපි දන්නා සමහර විෂයන් වල අච්චු පොත් textbooks දෙකක් තියෙනවා. සමහර ඒවල තුනක් තියෙන අවස්ථාවක් තියෙනවා. සමහර ඒවල එකක් තියෙන්න පුළුවන්. ඉතින් එන්නේ මේ විදිහට ගැළපෙන විදිහට තමයි අපි මෙන්න මේ වගුව හදලා තියෙන්නේ. මේ වගුවේ දැන් හිතන්න ඕගොල්ලෝ සයන්ස් පොතේ, විද්‍යාව පොතේ 10 වසරේ පළවෙනි කොටස කියවලා ඉවරයි. එහෙනම් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම පළමු වර once කියන එකට හරියක් දාගන්න පුළුවන්. ඒකේ තේරුම තමයි ඔයගොල්ලෝ 10 වසරේ විද්‍යාව පොතේ පළවෙනි කොටස එකපාරක් කියවලා ඉවරයි කියන එක. ඊට පස්සේ දැන් හිතන්න ඔයගොල්ලෝ දෙවෙනි එකක් කියවලා ඉවරයි කියලා එකපාරක්. එහෙනම් ඔන්න තව හරියක් දාගන්න පුළුවන්. හරි. ඉතින් එන්නේ මේ විදිහට ළමයි ඔයගොල්ලන්ට මෙන්න මේ වැඩසටහන සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න ඉතිහාසයේ පොත කියවුවනම් මෙහෙම හරියක් දාගන්නවා. හරි. බුද්ධ ආගම කියවුවොත් කොහොම හරියක් දානවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට අප්‍රේල් මාසය ඇතුළත මෙන්න මේ plan එක සම්පූර්ණ කරලා මේක පුරවන්න පුළුවන්. එතකොට දැන් මම මෙතන දාලා තියෙනවා ප්‍රශ්න පත්‍ර කරන්න. ඉතින් ළමයි මම කිව්වා වගේ දැන් ගණන් ඒ වගේම ඉංග්‍රීසි වගේ විෂයක් ගත්තොත් අපිට අච්චු පොත් කියවලා තේරුමක් නැහැනේ. හරි. ගණන් වල ඔයගොල්ලෝ සමීකරණ මතක තියාගන්න ඕනේ, ප්‍රමේයන් මතක තියාගන්න ඕනේ. ඒ වලට අපේ ටියුට්ස් වලින් බලලා ළමයින්ට පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට ගණන් ඉංග්‍රීසි වගේ විෂයන් වලට ප්‍රධාන වශයෙන් කරන්න ඕන ළමයි papers කරන එක. ඉතින් අඩුම ගානේ මේ විෂයන් වලට papers දෙක තුනක්වත් කරන්න try කරන්න මේ මාසය ඇතුළත. එතකොට අපි හිතමු ඔයගොල්ලෝ ගණන් වලට paper එකක් කරා නම් ඔයගොල්ලන්ට 1යි කියලා දාන්න පුළුවන්. papers දෙකක් කරා නම් 2යි. papers 3ක් කරා නම් 3යි. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ කරපු papers ගාන මාසය ඇතුළත අංකයක් විදිහට ඔයගොල්ලන්ට මෙතන සටහන් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ ගණන් වලත් තියරි ටික සම්පූර්ණයෙන්ම කියවලා ඉවර නම් එහෙම හරියක් දාගන්න පුළුවන්. ඉතින් එන්නේ මේ විදිහට අප්‍රේල් මාසය ඇතුළත 10 වසර සිලබස් එක කවර් කරන්න ඕනේ. ඒ වගේම ඒ කවර් කරන්නේ මෙන්න මේ work plan එකට අනුව. එතකොට මම කිව්වා වගේ මම කියලා තියෙන ඔය brain reward system එක ගැන ඒක බැලුවේ නැත්තම් බලන්න. මම වීඩියෝ එකක් කරා ඔය පාඩම් කරන්න කම්මැලිකම ඇති වෙන්නේ කොහොමද සහ brain reward system එක ගැන. ඉතින් මම ඒකෙදි කිව්වා අපි හැමතිස්සෙම මොකක් හරි වැඩක් සම්පූර්ණ කරාම අපිට brain එකේ reward එකක් දෙනවා. අපිට තව motivate වෙන්න. අපි ඔය ඉස්සරහට යන්න අපිට පොඩි reward එකක් මොලෙන් හම්බ වෙනවා dopamine ශ්‍රාවය වෙලා. ඉතින් අන්න ඒකට තමයි මෙන්න මේ වගේ work plan එකක් වැදගත් වෙන්නේ. ඔගොල්ලෝ මේක කරලා බලන්න. ඔගොල්ලෝ පොතක් කියවලා මෙතන හරියක් දාද්දී ඔයගලන්ට අනිවාර්යයෙන්ම සතුටක් දැනෙනවා. ඉතින් ඔයගොල්ලෝ මාසේ අන්තිම වෙද්දී මේක සම්පූර්ණයෙන්ම පුරවලා ඉවර කරොත් ඕගොල්ලන්ට තව ලොකු මොටිවේෂන් එකක් එනවා. මම මේ වැඩේ කරා මට එහෙනම් ඊළඟ මාස වෙලත් මේ වැඩ ටික හරියට කරගන්න පුළුවන් කියලා. ඉතින් මොකද්ද මෙතන මේ දෙවන වර කියලා දාලා තියෙන්නේ? දැන් පළමු වර කියන එකනේ මම පිළිවෙුවේ. එතකොට දෙවන වර කියලා කියන්නේ ළමයි දැන් හිතමු ඔයාලට විද්‍යාව විෂය ගොඩක් අමාරුයි කියලා. එහෙනම්
ඔයාට පුළුවන් දැන් හිතන්න දැන් බුද්ධ ආගම වගේ විෂයක් ඔයාට සමහර විට පැය දෙක තුනකින් පොතම කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි. මොකද බුද්ධ ආගමේ ලොකු ගොඩක් කියවන්න දෙයක් නැහැනේ. හරි. අනික ඒක ගොඩක් ලේසි විෂයක්. අපි හිතමු දැන් ඔයාට විද්‍යාව අමාරුයි කියලා. ඉතින් විද්‍යාව අමාරු නම් ඔයාට පුළුවන් මේ කාලය ඇතුළත ඔයා වෙලාව හදාගෙන 10 පොත දෙපාරක් කියවන්න. ඉතින් ඔයා 10 පළවෙනි කොටස දෙපාරක් කියවුවොත් ඔයාට දෙවන වර කියන එකවත් හරියක් දාගන්න පුළුවන්. හරි. එතකොට මේ පොත් ඔක්කොම දෙපාරක් කියවන්න අත්‍යවශ්‍ය නැහැ. අප්‍රේල් මාසය ඇතුළත අනිවාර්යෙන් එකපාරක් කියවන්න තමයි ඕනේ. එතකොට මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි සහ මැත්ස් වගේ විෂයන් වලට පේපර්ස් කරන එක තමයි කරන්න ඕනේ. අනිත් විෂයන් වල අච්ච පොත කියවලා ඒ දේවල් අදාළ විදිහට ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. හරි. ඒතර ඔයගොල්ලන්ට අමාරු විෂයන් පුළුවන් නම් දෙපාරක් කියවන්න උත්සාහ කරන්න. මේක ළමයි පොඩ්ඩක්වත් අමාරු වැඩක් නෙවෙයි. මොකද ඒකට හේතුව ඔයගොල්ලන් 10 වසරේ පළවෙනි වාර විභාගෙට දෙවෙනි වාර විභාගෙට මේ දේවල් පාඩම් කරලා තියෙනවා. ඒ වගේම දැන් 11 පළවෙනි වාර විභාගෙටත් ඔයගොල්ලෝ 10 දේවල් ඔක්කොම අනිවාර්යෙන් පාඩම් කරලා ඇති. මොකද ෆස්ට් ටර්ම් එකට ගොඩක් අහන්නේ 10 වසරේ. එතකොට මේ දේවල් අමාරු නැහැ. අනිවාර්යෙන් ඕගලන්ට පුළුවන් මේක අප්‍රේල් මාසේ ඉවර කරන්න. ඉතින් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන ළමයිට අපි මෙන්න මේ කොලේ A3 size එකට ළමයින්ගේ ගෙදරට මේ වෙනවා. අපේ භෞතික පන්තිත් එක්ක සම්බන්ධ වෙන ළමයින්ට අපි පන්තිදී මේක දෙනවා. ඔන්ලයින් ක්ලාසස් එක්ක සම්බන්ධ වෙන ළමයින්ට අපි මේක තැපෑලෙන් ගෙදරට මේ වෙනවා. ඉතින් මේක හම්බුනහම මේක ළමයි ඔයගලන්ගේ ඉන්න කාමරේ බිත්ති අනිවාර්යෙන් අලව ගන්න. එතකොට ඔයගොල්ලෝ උදේ නැගිටිද්දි පේන තැනක් ගහගත්තොත් ඔයගලන්ට පේනවා අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසේ. ඕලෙ වලට තියෙන මාස 8යි. මම මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ කියන එක ඔයගලන්ට මතක් වෙනවා. හරි. එතකොට ඔයගොල්ලෝ බිත්තියේ ගහලා ඒක කම්ප්ලීට් කරගෙන යන්න. මේකෙන් ළමයි අනිවාර්යෙන් ඔයගලන්ට තේරෙයි. ඔයගොල්ලෝ කලින් ඔහේ නිකන් පොතක් පෙරලගෙන නිකන් පාඩම් කරන් යනට වඩා මේ වගේ හරි වර්ක් ප්ලෑන් එකකට වැඩ කරනකොට අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ වැඩේ හරියට කරන්න පුළුවන්. ඉතින් මේ පාත් 9S කියන ප්ලෑන් එක ලංකාවටම එකයි. ලංකාවේ කිසිම O level ක්ලාස් එකක මාසෙන් මාසෙට වර්ක් ප්ලෑන්ස් දීදී ළමයින්ව 9S වලට සූදානම් කරන්නේ නැහැ. ඉතින් මේක මුළු ලංකාවෙම අපේ පන්තියේ විතරක් කරන වැඩක්. ඉතින් ඔයත් 9S ගන්න ටාගට් එකක් තියෙන ඒක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න කැමති ළමෙක් නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. ඉතින් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ ටික පිළිවෙලට කළා 9S ගන්න කැමති නම් පහළ ලින්ක් එකෙන් අපේ WhatsApp group වලට join වෙන්න පුළුවන්.